හලෝ ඉතින් කොහොමද යාළුවනේ? හුඟ දවසකින් ඔයාලට වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. අද ඉතින් නිවාඩු දවසක්නේ. පොඩ්ඩක් විතර පරක් වුණා නැගිටින්න. ඉතින් මම ඉක්මනට මේ අස් කරන්නේ ගමනක් යන්න ලෑස්ති වෙන්න තියෙනවා. අපි ඉස්සරහට බලමුකෝ කොහෙද අද යන්න තියෙන්නේ කියලා. ඔන්න දැන් අස් කරලා නම් ඉවරයි. මම ලෑස්ති වෙලා ඇවිල්ලා කොණ්ඩේ හදාගන්න තමයි හදන්නේ. මම මීට කලින් කොණ්ඩේ බ්ලීච් කරලායි තිබ්බේ. ඉතින් මේ බ්ලීච් එකේ සැර වැඩිකමට මගේ කොණ්ඩේ වේලුණා. කොණ්ඩේ හැම වෙලේම ගැට ගැහෙන්න ගන්නවා. කොණ්ඩේ පීරන්නම් බැහැ. මම දවසක් ෆැන්සි අයිටම් තියෙන ෂොප් එකකට ගියා. එතනට ගිහිල්ලා මම මේ ක්‍රීම් එක ගත්තේ. එයාලට මම කිව්වා මගේ කොණ්ඩේ ගොඩක් ඩ්‍රයි වෙලා මට මේක කොණ්ඩේ කැඩෙනවා මේකට හොඳ ක්‍රීම් එකක් හරි ඔයිල් එකක් හරි දෙන්න කිව්වාම එතන හිටපු එක්කෙනා කිව්වා මේ ක්‍රීම් එක ගොඩක් හොඳයි ඔයා ගාලා බලන්න. ඔයා ගාලා බලලා රිසල්ට් එක කියන්න අපිට ඇවිල්ලා ගොඩක් අය හොඳයි කියලා මේ ක්‍රීම් එක අරන් යනවා කියලා කිව්වා. ඉතින් මට රුපියල් 1800ක් වුණේ මේ ක්‍රීම් එක. ඉතින් මං අරන් ඇවිල්ලා ගැව්වා. ඇත්තටම හරි හොඳයි. මම මේක ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම මේක ගොඩක්ම පාවිච්චි කරන්නේ කොණ්ඩේ කර්ල් එක සෙට් කරගන්න. නමුත් කොණ්ඩේ ගැට ගැහෙන එක දැන් මගේ ගොඩක් නතර වෙලා. කොණ්ඩේ ගැට ගැහෙන්නේ අර වේලිච්ච ගතිය නැහැ. කොණ්ඩේට මේ ක්‍රීම් එක ගෑවාම තෙල් වගේ මූණට බේරෙන්නේ නැහැ. ඒ වගේ කිසිම ගැටලුවක් නැහැ මේ ක්‍රීම් එකේ. ඉතින් ලස්සනට කොණ්ඩේ පීර ගන්න පුළුවන් ගැට ගැහෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රීම් එකේ නම තමයි Shea Butter Curling Cream. මේක ඔන්ලයින් විකුණන්න තියෙන 1200ට. මම කඩෙන් නම් ගත්තේ 1800ක් වුණා. කොණ්ඩේ ලස්සනට පීර ගන්න පුළුවන්. මගේ කොණ්ඩේ ගොඩක් ගිහිල්ලත් තිබ්බේ ඉස්සරහ. දැන් ඒකත් ගොඩක්ම අඩු වෙලා තියෙනවා. මොකද මේ බ්ලීච් එකේ සැර වැඩිකමට මගේ කොණ්ඩේ ගොඩක්ම ඩැමේජ් වෙලා යන්න ගත්තා. දැන් ඒකේ ප්‍රශ්නයක් නෑ මේ ක්‍රීම් එක නිසා. මම දැන් ඇඳගෙන ඉවරයි. දැන් යන්න තමයි තියෙන්නේ. අපි බලමුකෝ ගිහිල්ලාම කොහෙටද යන්නේ අපි කියලා. ඉතින් අපි තුන්දෙනා පික්මී එකක් දාගෙන මේ යන ගම. අපි තුන්දෙනා ඉතින් ආවේ තිලක වර්ධනයකට ඇඳුම් ගන්න කියලා. තිලක වර්ධනයේ අද මාසේ පළවෙනි දවසේ වෙලා සෙනඟ පිරීලා. අවුරුදු කිට්ටු වෙනකොට මීට වැඩිය සෙනඟ ඉඳි. මම වීඩියෝ කරන්නත් එක්ක කියලා තමයි හිතාගෙන ගියේ. නමුත් සෙනඟ වැඩි කමට මට ඒ දේ කරගන්න බැරි වුණා. ගොඩක් සෙනඟ වැඩි. ඉතින් තප්පරයකට වගේ සුළු මොහොතකට ඇහැ අහකට ගත්ත වෙලාවේ මගේ ලොකු පුතා ළඟ හිටියේ නෑ. එයා ඇවිදගෙන ගිහින් තිබ්බා. මාව ගොඩක් බය වුණා ළමයා ළඟ නැති වුණාම. ඊට පස්සේ මම ඒ වුණාට එයාට යන්න කලින් කියලා දීලා තිබ්බා පුතේ මොන හරි දෙයක් වුණොත් ඔයාව අතරමං වුණොත් මෙතන සෙනඟ වැඩි වෙලා ඔයා මෙතන වැඩ කරන අයට ගිහිල්ලා ඒක කියන්න. එතකොට එයාලා උදව් කරනවා අම්මා ළඟට එන්න කියලා මං දරුවෝ දෙන්නටම කියලා දීලා තිබ්බේ. මම මේ වැඩ කරන අය පෙන්නලා මෙතන වැඩ කරන අය මේගොල්ලෝ මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඕගොල්ලෝ ඒගොල්ලන්ට කියන්න කියලා මම කියලා දුන්නා. ඉතින් ඒ විදියටම මගේ ලොකු පුතා ගිහිල්ලා එතන වැඩ කරන අයට කියලා තිබ්බා. එතකොට එතනින් ඇනවුස්මන්ට් එකක් දුන්නා මගේ නම කියලා මෙතනට ඇවිල්ලා බබා ඉන්නවා අරන් යන්න කියලා. ඉතින් ඒ වගේ අපිට කරදරයක් වෙන අවස්ථාවක් කොයි වෙලේද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් ඒ වලට සූදානම් වෙලා අපි අපේ ගමන ගියාම හැම දෙයකටම වඩා හොඳයි. ඉතින් අපි දැන් ගෙදරින් එනකොට
1:00 විතර ඇති. දැන් වෙලාව 7යි. 7ට විතර තමයි අපි රැඳුම් ෂොප් එකෙන් එළියට ආවේ. ඇවිල්ලා අපි බීම එකක් බීලා රැයට කන්න කෑමත් අරගෙන ගෙදර ගියා. ඉතින් ඕමයි එදා දවස ගෙවුනේ. කකුල් දෙක නම් ඉතින් ගොඩක් රිදෙනවා. ඇවිදලම හරිම මහන්සි. ඉතින් ඊළඟ දවසේ උදෙන්ම නැගිටලා බබාලා දෙන්නව ඉස්කෝලේ යවන්න තියෙනවා. එයාලට තේ හැදුවා. තේ හදලා එයාලටගේ ඉස්කෝලේ ගෙනියන්න කෑම ටික ලෑස්ති කරා උදෙන්ම. මට චුට්ටක් වීඩියෝ කරන එකත් එක්ක පොඩ්ඩක් පරක්කුත් වුණා ඉස්කෝලේ යවන එක. ඉතින් මම පොඩි කඩින් කඩ තමයි වීඩියෝ එක ගත්තේ. අද නම් ටිකක් වේලාසනේ ඉස්කෝලේ ඉවර වෙන නිසා මම පොඩි බන් එකක් තමයි කෑමට දාන්නේ. ඉතින් බන් එක හදලා එයාලා ඉස්කෝලේ යන්න ඇඳුම් අයන් කරලා ඒ වැඩ ටික කරලා උදේ වරුව ඉතින් මේ විදිහට තමයි මගේ ගෙවෙන්නේ. මේ දවස් ටිකේ ගොඩක් රස්නේ බබාලා දෙන්න ඉල්ලෙන් හිටියා වයිරල් වෙන අර කොමඩු ස්පයිසි දාලා හදන රෙසිපි එක. ඉතින් මම කොමඩු ගෙඩියක් ගෙනල්ලා එයාලට ඒක හදලා තියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කොමඩු ගෙඩිය හැඩයට කපාගෙන ඔයාලගේ ගෙදර පැණි තියෙනවා නම් ඒක ගා ගන්න. මට ඉතින් ගෙදර පැණි තිබ්බේ නැහැ. මම සීනි ටිකක් ලිපේ තියලා උණු කරලා පැණි එක හදාගෙන තමයි මේ කොමඩු කෑල්ලට ගෑවේ. ඉතින් පොප්සිකල් ස්ටික් එකක් ලස්සන්ට අයිස්ක්‍රීම් එකක් වගේ අල්ලගෙන කන්න පුළුවන් විදියට ඒක රඳවන්න. ඔයාගේ බබාටත් පුළුවන් නම් මේක හදලා දෙන්න. හැබැයි ගොඩක් සැරට හදන්න එපා. මම බබාලා දෙන්නට හැදුවේ සැර අඩුවෙන්. මට සැර වැඩියෙන් මම එකක් හදාගත්තා. ලුණු මිරිස් කුඩු දෙහි දාලා පේස්ට් එකක් හදාගන්න ඔයාලා. ඊට පස්සේ පේස්ට් එක අපි පැණි තවරගත්ත කොමඩු කෑල්ලේ ගා ගන්න. ගොඩක් වෙලා මේක තියාගන්න එපා. නිකන් වතුර වගේ අර පැණිත් එක්ක දිය වෙලා යනවා. ඒ නිසා ඉක්මනින් කරගන්න. මොකද මම මේ වීඩියෝ කරනකොට කොමඩු කෑල්ල ටිකක් දිය වෙලා වගේ වතුර වගේ ගතිය එනවා. මොකද අනික ෆ්‍රිජ් එකේ තියලා මම ගත්තෙත්. ඔයාලට ඉක්මනට හදාගන්න පුළුවන්. මම හදාගෙන ඉවරයි. දැන් කණ්ඩ තමයි තියෙන්නේ. මම ගොඩක් දැවිල්ල දාලා තමයි මගේ කොමඩු කෑල්ල හදාගත්තේ. ඒ වෙලේ නම් අර පැණි එකයි දැවිල්ලයි කොමඩු කෑල්ලේ තියෙන පැණි එකයි එක එකතු වුණාම පුදුම රසක් ආවා. සැර එච්චර ගාණක් උන්නේ නැහැ. හැබැයි ටිකක් වෙලා කාලේ ඉවරලා ටිකක් වෙලා ගියාට පස්සේ මගේ තොල් දෙක ඔක්කොම දැවිල්ල ගන්න ගත්තා. ඒක නිසා දැවිල්ල පොඩ්ඩක් අඩුවෙන් දාන්න ඕගොල්ලෝ. හදලා ගොඩක් වෙලා තියලා තියන්නත් එපා. ඒ වෙලේම කන්න හදපු හැටිය. ඉතින් රසයි මේක. ඔයාලා සැර අඩුවෙන් හදාගන්න. එතකොට කට දැවිල්ල ගන්නෙ නෑ. මට නම් ගොඩක් කට දැවිල්ල ගත්තා කාලේ ඉවර වුණාට පස්සේ. ඉතින් යාළුවෝ ඔයාලා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. ඒ වගේම මගේ වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න. මම පුළුවන් ඉක්මනින්ම තව මේ වගේ වීඩියෝ එකක් අරන් එනකල්. ඔයාලට සුබ දවසක්. Thank you.